සුමනාගේ සාරිය හාමුදුරුව පොරවන් ගිහිල්ලාලු අපේ හාමුදුරුව. බොරු නෙමෙයි. පාන්දර වෙනකොට එළිය වැටිලාලු බලනකොට. හදිසියට අහුවෙච්ච එක පොරව ගත්තලු ගියාලු. හිතේ දෙගිඩියාවෙන් දැන් හිතේ දෙගිඩියාවෙන් බෝමලු අතු ගන්නවලු පුතා. හිතේ දෙගිඩියාවෙන් බෝමලු අතුක ගා ඉන්නවා. උපාසකම්මා කෙනෙක් දානි ගෙනවලු. දානි ගෙනල්ලා එවුන්දා දානි දානශාලාවෙන් තියලා ඇවිල්ලා හාමුදුරුවෝ දිහා මෙහෙම බලන්න හිටියලු නිකටට අත තියාගෙන. මොකවත් කමන්නේ නැහැ කියලා වැන්දලු. වැන්දලා ඉවරලා අපේ හාමුදුරුවනේ අද නිල් පාට එකක්. හැබැයි පුතා මොන වල් වැඩේ කෙරුවත් ප්‍රඥාව කියන එක. වල් වැඩේ කෙරුවත් අවස්ථානෝචිත ප්‍රඥාව. අඹගලවරු දැන් අය වායේ ගා ගන්නෑ. හාමුදුරුවෝ බැලුවාම ඇත්තටම නිල්. අරකිගේ සාරිය. මට වැරදිලා සාරිය දාගෙන ආවා කියන්නේයි. උපාසකම්මා ඉගෙන ගන්න බොහොමද මේක තමා නීල පට දර්ශනය. ඊට පස්සේ අපේ නායක හඳුන නීල පට දර්ශනය කියලා වෙනම එකක් හැදුනා සාසනෙ. නීල පට දර්ශනය කියලා වෙනමම එකක් හැදුනා. වල්කොමේ ගිහිල්ලා ආපු දර්ශනය මේ. ඒකේ අගමුල දන්නේ පස්සේනේ. ඒ හින්දා අර එක තැන පන්සලක läග්ගහම ඔය වාගේ වුණා අකරතැබ්බයන් ශාසනික දෝෂ සිද්ධ වෙනවා. ශාසනයේ පැවැත්ම අඩාල වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ එක තැන läගීම ශාසනික දෝෂයක්. එක තැන පල් වෙන්න හොඳ නැහැ කිව්වේ ඒකයි. හීනෝ ගම්මෝ භාවය හොඳ නැහැ. සැපපතා එක තැන läගීම ගම්මෝ භාවය එක තැන පල් වීම පල් වෙන්න හන්නේ ගඳ ගහනවනේ. එක තැන තියෙන්න. ඒක තමයි මේ සම්බුද්ධ ශාසනයේ තියෙන්නේ මේ.